Hi guys, අපි උදේම පොඩි ගමනක් යන්න යන්නේ නේද අයියේ? අපි කාලේ ඉඳන් යන්න බලාගෙන ඉඳු ගමනක්. ඔව් මල්ලිට නම් ඇඳුම් අඳලා නැහැ. මොකද දැන් එයා යමි ගමන් ඉඳිනා ටිකක් දුර ගමනක්. ඔව් අපි යන්නේ අනුරාධපුරේ. අනුරාධපුරේ යනවා. පුතාගේ තියෙන බාර ටිකයි අපි වෙච්ච බාර ටිකයි ඔක්කොම එකතු කරලා ඒ ටික දීලා එන්න යනවා අපි. අපි හිතුවා vlog එකකින් ඒක ඔයාලත් එක්ක share කරගන්නවා කියලා. එහෙනම් එකතු වෙන්න අපිත් එක්ක අනුරාධපුරේ යන්න. ඉස්ලාම් ගෙදර බුදුපහනක් තියලා අපි ලෑස්ති වෙන්න පටන් ගත්තා. ඉතින් ලෑස්තිලා තමයි මොකද වීඩියෝ එක කරේ අපි. එහෙනම් ඉතින් යමු. ගාවින් නවත්තන්න. වතුර බලන්න. කොට්ටි. ළඟී යන්නේ නේ. අර බලන්න. නේ දෙයියා අල්ලාති මේ මල්ලුවගේ එලි හැදී උදේ බෑග් එක ගන්න මගේ මයි බෑග් එක ගන්න පහුණා පින්ක් ඇටේ. ඕ අනේ යන්නලු අම්මා කතා කරනවා. මල්ලිට නම් දැම මිදන් සරුයි. අප්පච්චි තාම කනවා. ඉවර කරන්න ඕනේ හින්දාමද? කොහමද සීනි සම්බෝල එක? Beli pena. Kok? Dipindah.
යන්න හදන්නේ. වනරිසායේ මේ අපේ බබාට වෙච්ච බාරයක් තියෙනවා. ඉතින් යාළුවනේ මෙතන තමයි අපේ විශේෂම වැඩේ තියෙන්නේ. රුවන්වැලිසෑය අපේ පුතාට අපේ නෝනා වෙච්ච බාරයක් ඔප්පු කරන්න තමයි රුවන්වැලිසෑය වටේ දන ගාගෙන වටයක් යන්න තියෙන්නේ. අවුවේ 11ට විතර ගියේ. ඉතින් මේ යා කොහොම හරි මේ වැඩේ කරා. බාරෙත් ඔප්පු කරා. ඒක ලොකුම නිදහසක් හිතට. අපරාධ කෙහෙලවරි අරන් එන්න තිබ්බේනේ. ඈ? කොන බලනවා. ඉතින් අපි බත් මේ ගෙදරින් අරගෙන තමයි ආවේ. මේ වයිෆ් උදේම නැගිටලා ඊවා. අපි ඒක කන්න ගත්තා. මේ රවුමක් දාලා ඇවිල්ලා මහන්සියයි බඩගිනි හින්දා. අපි ඉන්නේ මාර ලස්සන ප්ලේස් එක. මෙතෙන් මේ මුණුවා අනුරාධපුරේම නිකන් චෛත්‍යික පේනවා. අපි තව ගලක් තියෙනවා නගින්න අර අතන. ඉතින් අපි එතෙන් නැග්ගේ නැතුව මේ පල්ලෙයි නම් බලන්නේ අපිට මේ රුවන්වැලිසෑය මේ දිහා පැත්තෙන් තව චෛත්‍යයක් කියනවා පේනවා. පිළිපිලිමක් පේනවා ඇත්තේ. ජේතවනාරාමේ පේනවා. මාර ලස්සන ප්ලේස් එකක ඉන්නේ. ඔව්. පල්ලෙහා නටමුන් තියෙනවා. අපි මේ හදිසිය ආවේ අතර මේ අපිට මේ ඔව් අහම්බෙන් ආවේ. අපි ආයෙ ටුවර් එකක් එනවා. ඒ ආවම අපි තව ප්ලේස් ටිකකට දැන් අපි හදිසිය ආපු හින්දා අපි දැන් ආපහු යන ගමන් ඉන්නේ. ඉතින් අපි ආයෙ වීඩියෝ එකෙන් ඉතුරු ටික පෙන්නන්නම් ඔයාලට. දැනට අපි පොඩි කොටසක් පෙන්නන්නම්. අපි ওই පැත්තෙන් බයිමුනේ. මේ උඩ ඉඳන් බලන්න පල්ලෙහා මේ ලස්සන ප්ලේස් එක. අය කතා කරන්න දෙයක් නැහැ. මෙතන වෙන කොහෙවත් නෙමෙයි යාළුවනේ. මේ වෙන කොහෙවත් නෙමෙයි මේ අනුරාධපුරේ පූජා නගරයේ පැත්තට එනකොට අනුරාධපුරේ පූජා නගරයේ පැත්තට දානකොට මේ 15 පාර මේ 57 පාරෙන් ඇවිල්ලා තියෙනවා දකුණු අත පැත්තේ ලස්සන මේ ප්ලේස් එකක්. එතන නිකන් වාහන පාක් කරලා කට්ටිය කන්න බොන්න ඒවට මේවට දාලා තින්නේ. එතනින් උඩ තමයි මේ ප්ලේස් එක තියෙන්නේ. ඉතින් ඔයාලා තාප වෙලාවක උඩට නැගලා බලන්න. මාරම ලස්සනයි. අම්මිවත් එක්කන් යන්නකෝ. හස්ති. චු තමයි. Serupu deh betul.
ලිපි ඒවා මෙව කරලා තියෙනවා. හැබැයි පේන්නේ නැහැ ඒ වගේ අකුරු. අනුරාධපුරේ ඇවිදිනවා නම් ඇවිදින්න තියෙනවා. සෑහෙන තැන් දවස් දෙකක් නතර වෙලා වගේ නේද? ඉතිහාසය ගැන හොයන කට්ටියට නම් සුපිරි. හොයන්න ආස හිතෙනවා. නියම. අනුරාධපුරයට සමුදේලා ආයේ කුරුණෑගල බලා යන්න පිටත් වුණා අපි. අපි දැන් අපේ අම්මලාගේ ගෙදරට ළඟයි. අම්මලාව ඩ්‍රොප් කරලා අපි ආපහු අපේ නිවස බලා පිටත් වෙනවා. අපේ හස්තික මල්ලි අඬනවා මෙතන. මේ ඉන්නේ අපේ හස්තික මල්ලි. හස්තික මල්ලිට මොනවා හරි කන්ට මතයක් ගහලා තියෙන්නේ. පේනවනේ. අපි කිරි හට්ටියක් ගත්තා. අපේ අම්මා තමයි අනුග්‍රහය දායකත්වය. ඔයාලට සුබ දවසක්. හැමෝටම ආදරෙයි. මතක ඇතිව අපිව subscribe කරලා තියාගන්න. bell icon එකත් click කරලා තියාගන්න. අපේ වීඩියෝ එකක් ආයෙ දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන් වෙන විදියට. ඉතින් හැමෝටම ජය වේවා. වීඩියෝ එක අවසන් වෙනකන් රැඳිලා හිටියට. සුබ දවසක්. bye.